good morning. අද උදේ 3යි අපි ඇවිත් තියන්නේ අද බ්‍රයිඩල් එකක් තියෙන නිසා ඒක ඩ්‍රෙස් කරන්න. උදේ 3ට තමයි අද අපි වැඩ පටන් ගන්නෙ. අද දවසම මොනවද අපි සලූන් එකේ වෙන්නේ කියලා වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. අපිට අද හිටපු බ්‍රයිඩ් ගොඩක්ම කැමති සංසුන්ව තනියම ඉන්න කියලා මේ වෙනකන් එයත් එක්ක වැඩ කරද්දී එයාගේ කතා බහෙන් අපි තේරුම් අරගෙන හිටියා. ඒක නිසා එයාගේ වැඩ ඉවර වෙනකන් සාමකාමී සංසුන් පරිසරයක් සැලූන් එක ඇතුලේ තියාගන්න අපි උත්සාහ කරා. ඒකම අපිටත් ප්‍රෙෂර් එකක් නැතුව වැඩ කරන්න උදව්වක් වුණ නිසා සංසුන්ව සාමකාමීව උදේ 7:00 වෙනකොට එයාගේ වැඩේ අපි ඉවර කරා. දැන් උදේ මනමාලි ඒ කට්ටිය ඔක්කොම ටික පිටත් වුණා. ඊට පස්සේ දැන් අපි පටාතේ එකක් එහෙම බීලා ආය දැන් තව කට්ටිය ඉන්න ඩ්‍රෙස් කරන්න ඒගොල්ලෝ ඇවිත් ඉන්නේ. ඒගොල්ලන්ව ඩ්‍රෙස් කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. මේ මේකප් කරන ඩ්‍රෙස් කරන වැඩේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම ගර්ල්ස්ලට ලේඩීස්ලට මෙයාත් එක්ක වැඩ කරනකොට එක එක්කෙනා කැමති ස්ටයිල් එක වෙනස් වෙනවා. සමහර වෙලාවට පොඩි මේකප් එකක් ඕනි කියනවා. තවත් වෙලාවකට හෙවි මේකප් එකක් ඕනි කියනවා. තවත් වෙලාවකට සිම්පල් නැචරල් ලුක් එකක් ඕනි කියනවා. තවත් සමහරුන්ට ඔවුන්ට වෙනස් විදිහේ ඔවුන්ට අනන්‍ය විදිහේ රික්වෙස්ට් තියෙනවා. හැබැයි මේ හැම කාරණාවක්ම තමයි මේ ජොබ් එකේ තියෙන ලස්සනම පොයින්ට් එක. විවිධත්වය. අපි දන්නවා ගර්ල්ස්ලට ලේඩීස්ලට ඒ අයගේ පෙනුම ගොඩාක් වැදගත් කාරණයක් කියලා. ඒ ගැන වද වෙන්න හේතුව තමා ලස්සනට පේන්න ඕනම කියන එකම නෙමෙයි. පෙනුම මතින් ඇතිවන ආත්ම විශ්වාසය, self love එක, තමන් ගැන තමන් හොඳට හිතනවා කියන හැඟීම, මේ හැම දෙයක්ම ගැන හිත ඇතුලේ තියෙන සිතුවිල්ල එකට බැඳිලා තියෙනවා පෙනුම කියන කාරණේ ගැන ඒගොල්ලෝ ගොඩක් හිතන්න හේතු වෙන්න. මේකප් ආටිස්ට් කෙනෙක්ගේ ජොබ් එක මේකප් දාන එකෙන් සීමා වෙන්නේ නැහැ. අපි ඒ අයට සතුටින් ඉන්න, ආත්ම විශ්වාසයෙන් ඉන්න උදව් කරන සපෝටර්ස්ලා කියන තැනට මේ රැකියාවේ සීමාව දුර ගෙනියනවා. මේක ජොබ් එකක්, පැෂන් එකක්, ආර්ට් එකක් වගේම ලොකු මානව සම්බන්ධතාවයන් ඇතිවන රැකියාවක්. ඒ නිසා මේ ජොබ් එක අපිට එපා වෙන්නේ නැතුව නැවත නැවත ආස වෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මනමාලිගේ ඇඳුම් දෙවනි ඇඳුම චේන්ජ් කරන්න. ඉතින් අපි ඇවිල්ලා මේක මේ අස් කරගන්නවා. අපි ඉතින් කාටවත් කරදර කරන්නේ නැතුව මෙන්න මේව අස් කරලා මේ අපි තමයි මිරර්ස් තියාගෙන ඉතින් ලෑස්ති කරගන්නේ. මේ හරි විනෝදයි නේ. ඒ වුණාම කන්නාඩිය ඔක්කොම ඉතින් මේ අපි හිතුවේ මෙතන තියෙයි කියලා ඉතින් ඒක තිබ්බේ නැහැ. thank you. මේ මෙතන ඩ්‍රෙසින් රූම් එකක් වගේ තියෙයි කියලා හිතුවේ චර්ච් එකේ. චුටි ඒ පහසුකම් තිබ්බේ නැහැ. ඉතින් අපි ගෙනාපු අපේ කන්නාඩියක් තියෙනවා. ඊට පස්සේ අපි පුතු දෙකක් අරගෙන ඉතින් මෙතන හදාගත්තා ඩ්‍රෙස් කරන්න පුළුවන් වෙන්න. මහන්සි. හැබැයි හරි විනෝදයි. අපි බ්‍රයිඩ්ව චේන්ජ් කරලා ආවා. ඇවිල්ලා අපි 3ට ආපු නිසා ටිකක් මහන්සිනේ. ඒක නිසා අපි පොඩි විවේකයක් අරගෙන ආයෙ 3ට සලූන් එක ඕපන් කරලා තියෙනවා. දැන් අද පොඩක් මේ වෙලාවේ කවුරුත් නැති නිසා මේ සෙනග මම හිතුවා පෙඩිකියුර් එකක් කරගන්න. මට දැන් පෙඩිකියුර් එක කරන ගමන් ඉන්නේ. අද අපි අපේ මූලික ජොබ් එක විදියට බ්‍රයිඩ්ගේ වැඩේ තෝරගෙන හිටපු නිසා, එයාගේ වැඩවලට අපිට යන්න වෙන නිසා අපි අද වෙන අපොයින්ට්මන්ට්ස් වැඩි ගත්තේ නැහැ, ජොබ්ස් වැඩි ගත්තේ නැහැ. ඒක නිසා තමයි මේ වගේ වෙලාවක් මට හම්බුනේ පෙඩිකියුර් එකක් කරගන්න. ඒ පෙඩිකියුර් එක කරන ගමන් අපේ අලුත් ට්‍රේනීට ඒ ගැන කියා දීලා මගේ පෙඩිකියුර් එක ඉවර කරා, ලස්සන පාටකුත් දාලා. ඉතින් හවස 5:00 වෙනකොට අද දවස අපේ සැලොන් එක ඇතුලේ ගෙවුනේ මේ විදිහට. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.